SLT Mobitel Fiber Rush. SLT Mobitel Fiber නව සම්බන්ධතාවලට සුවිශේෂී දීමනා. මේකේ මේ අලුත් කෝල් පැකේජ් එකක් හදනවද බං මෙච්චර වෙලා පරක්කු වෙන්නේ? කියලා වැඩක් නෑ බං. මම හිතන අපිට දැන් ලෙක්චර්ස් යන සෑහෙන පරක්කුයි. හරියා. වාඩි වෙනකෝ. මේ ඔක්කොටම කලින් මට කියපන්. උඹ නිකන් දැන් මේ ආත්මෙ නිකන් නිවන් යන සීන් එකේ දින්නේ කියලා. මොකද්ද බං ඒ අරුපේ? මේකනේ බං මාත් බැලුවේ. උඹ මොකක්ද ඒ කියපු කතාව? නෑ බං. දැන් මෙච්චර ඇහැට කනට පේන කෙල්ලෙක් වෙලත් නිකමටවත් දේට පැකේජ් එකක් දාගන්න කොල්ලේ නෑනේ උඹට. නෑ නිකන් මං කියන ඩුමතර මේ චොක්ලට් එකක් අයිස් පැකට් එකක් ගන්නවත් කොල්ලෙක් නෑනේ බං. ඩේටා පැකේජ් දාන්න කොල්ල කියන්නේ මොනවද බං? අයි බං ඔය ඕන තරම් ඉන්නේ දුකහන අයියලා මාලිලා. උඹ නිකන් දුක හිතෙන බූට් පෝස්ට් එකක් TikTok එකේ FB එක පැත්තේ ෂෙයා කරලා බලපන්කෝ. මුලින්ම වෙන්නේ උඹට හොඳ රීච් එකක් එනවා. හරිද? ඊට පස්සේ එතනින් උඹට වැඩියම දුකහන් එනවනේ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි. අන්න උඹ ෂේප් එකේ කාඩ් එකක් දෙකක් ලයින් කරපන්. එතකොට අපිටත් මෙහෙම රස්තියාදු වෙන්න ඕනේ නෑ. උඹටත් ඔහම ඩේටා පැකේජ් දා රස්තියාදු වෙන්න ඕනේ නෑ. උඹලට නොකියුවට මටත් හිතවා එහෙම දෙන්නෙක් විතර. හැබැයි ඉතින් උන් ඉස්කෝලේ යන්නේ උන් දෙන්නේ. හව් ඉතින් අම්මලා තාත්තලාගේ සල්ලි. ඕවා මහා කැත වැඩසෙනු. අනේ මේ නීෂා කැත වැඩ කරත් මැරෙනවා හොඳ වැඩ කරත් මැරෙනවා. ජීවත් වෙලා ඉන්න කාලේ අතලෙන් ඉන්නවනේ. කාටවත් දුකක් දීලා ගන්න අතල් මොකටද බං? මොකද්ද දැන් උතන දුක? ඔයත් ඔය නිකන් ඉන්න එකේ ඔය ටෝක් කරන මල්ලි කෙනෙක්ට හරි අයියා කෙනෙක්ට හරි ෂේප් එකේ මැසේජ් එකක් දාලා පොඩි ආතල්ලයක් ගනින් ඉතින්. අනිත් එක මේ හම්බෙලා තියෙන රූපෙනොයි අපිට මේ දෙයියෝ දීලා තියෙන අපේ මේ 64 මායන් වලුයි මොකක් හරි වැඩක් ගන්න එපා හලෝ. මේ අරගම කතා කරමුද අපි? ඔය පරක් වෙලා දැන්වත් යන්. ඇත්තටම තමයි කියලා තියෙන්නේ බං. ෆෝන් එක ඕෆ් කරනවා කියලා. කවුද? අනු. යකෝ. මෙහි ගමේ ගියා විතරයි. ඒකෙත් අපිව හලලද? නෑ එහෙම දෙයක් නෙවෙයි. ඒ කෙල්ල මට ඊයේ කිව්වා ෆෝන් එක ඕෆ් කරනවා කියලා. මම මේ කෝකටත් ඉතින් අරන් බැලුවා. මේ නීෂා. ඇත්තටම ඕකි ගමේද ගියේ? ඔබ මොකද එහෙම අහන්නේ? නෑ ඉතින්. කවුද බං ගමේ ගිහලා ෆෝන් එක ඕෆ් කරන්නේ? අනිත් එක මේ බෝඩි මෙන් පැන මොකද්ද මේ කරන්නේ? කිරුණිත් අපිට කෝල් කරලා කියනවා නම් ඇයි යාට බැරි? අනු කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි සෙනු. මට හොඳටම ෂුවර් එයාගේ ගමේ කියලා. ගෑනු අපිට වරදින්නේ මොකකින්ද තමයි? කොකින්දද? විශ්වාසෙ නිසා. අපි පොඩි කාලේ අපේ සහෝදරයෝ විශ්වාස කරනවා. ටික කාලයක් යද්දි උනුත් පිස්සුනට. ඊට පස්සේ අපි අපේ යාළුවෝ විශ්වාස කරනවා. උන් මොකක්ද දන්නවද කරන්නේ? අපේ තියෙන ඔක්කොම මගුල් අරගෙන උනුත් කොයි හරි චුත වෙලා යනවා. ඊට පස්සේ ඉතින් අපි කොල්ලෝ විශ්වාස කරනවා. අපි අපේ තියෙන හැම දෙයක්ම උන්ට දුන්නාට පස්සේ උන් කරන්නේ ඉතින් අපිව අතෑරලා දාලා යන්නේ. දෙයක් ගැනම හොයලා බලලා විශ්වාස කරා නම් එහෙම වෙන්නේ නැහැ නේ බිමු. හරි දැන් අම්මුකෝ. යන්. මාරෙන් පරක් වෙනව නේද? අනේ අයියා කිව්වා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? දැන් මං ඉස්කෝලේ ගිහින් දාන්න කිව්ව හින්දා මාත් එක්ක තරහ වෙලා දින්නේ. එහෙම දෙයක් නෑ අනේ. එහෙම දෙයක් නැත්නම් කොහොමද එහෙද තියෙන්නේ? මගේ මස්සිනාකාර ඔයාට බූට් එකක්වත් තිබ්බද? ඇයි තමයි. මොනවාදනේ ඔය යුනිෆෝම් එකේ තියෙන කියන කතා. ඇයි? මම මොකුත් කිව්වේ නෑ. මස්සිනා ගැන කිව්ව එකද? මේ මට වෙන්න මචං කෙනෙක් ඇත්තටම ඉන්නවද කියනවකෝ. මොනවද නංගි ඔයා කතා කරන භාෂාව?
අක්ෂර 60ක් තියෙන මිශ්‍ර සිංහල භාෂාවේ අක්ෂර වලින් කතා කරන සිංහල භාෂාව තමයි මගේ භාෂාව. ඇයි අවුල්ද? නෑ නෑ කිසිම අවුලක් නෑ. අපි යමුකෝ. මේ යන්න කලින් අරක කියනවාකෝ. මොකද්ද? මට වෙන්න මස්නා කෙනෙක් ඉන්නවද කියලා. මේ බය නැතුව කියනවා මං අම්මට කියන්නේ නෑ. ඉන්නවනේ. නිශ්ශබ්දතාවයෙන් නම් පෙනී යන්නේ මේ තැනැතිට සිරාම සිරා කරන කෙනෙක් සිටිනා බවයි. ටාන් ටාන් ටාන්. ළඟදීම වයින් දැමු කේක් කැල්ලක් කන්න chance එකක් තියෙනවා වගේ. දනවා මේ කියන්නේ. ඇයි අනේ ඔය වයසට ලව් කරන්න නැතු මේ වයසට ගිහිල්ලා ලව් කරන්න අපේ සිංහල මැඩම් නම් කියන්නේ උඹලා ඉස්කෝලේ යන කාලේ හැමදාම ඉගෙන ගනිilla ඒ උනාට කැම්පස් ගියාට පස්සේ උඹලා ඇත්තටම ලව් කරපල්ලා කියලා. ඉතින් අක්කගේ මූණ දැක්කම කියන්න පුළුවන් අපේ සිංහල මැඩම් නම් කියලා තියන්නේ ඇත්ත කියලා. මේ අපි දෙන්න දැන් මෙහෙම කතා කර කර හිටියොත් ඔයාලට ඉස්කෝලේ යන පරක්කු වෙනවා. යන් ඔය වගේ අතුරු ප්‍රශ්න දාලා මගේ ප්‍රශ්නෙන් වලට පැනලා යන්න බෑ අනන්ත සොයිරිය. එහෙනම් මට කරුණා කරලා කියන්න මට වෙන්න මස්සිනා කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉන්නවා. එහෙනම් එච්චරයි. මේ අපි ඉක්මනට ඉස්කෝලේට. ඇයි දැන් මං ඒක කිව්වහම මේ ඉක්මන් උනේ? ඉක්මන් නේද? ඉක්මන් ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙනගෙන ඔයා වගේ කැම්පස් ගිහලා ලස්සන කොල්ලෙක් සෙට් කරගන්න. අනේ මේ පිස්සු නටන්න නැතුව ඉක්මනට විභාගේ කරගන්න. Real package එකට සෙට් වෙන්න. Motel 1598. අයියේ මේ මට දවසේ පොඩි දොව්වක් ඕනේ. මොකද්ද? මගේ යාළුවෙක් රට ඉඳලා ආවා. ඉතින් අද මිනිහා අපිට පොඩි පාටියක් දෙනවා කියලා කිව්වා. ඉතින් කියන්නේ මං ගෝ පාටි එකක් දාන්තර සෙට් කරලා දෙන්නම් කියලා. ඉතින් මොකක් හරි තැනක් සෙට් කරලා දෙනවකෝ. තමුසේ තිල්ලං කන වැඩනේ ඔය කරගන්නේ. හරි. හැබැයි මටත් උදව්වක් ඕනේ. මොකද්ද? මට ඔය යමක් කමක් කරගන්න බැරුව ඉන්න කැම්පස් යන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එහෙම හොයාගන්න බැරිද? ඒ මොකටද? අර ගංගාද්දර හෝටලෙට ඔය ඒකේ වේකන්සි වගේක් තියෙනවා. ඒකයි. හරි මං බාල්ලා කියන්නම්. ඊට කලින් කියනවා මං කියපු වැඩේ මට කරලා දෙන්න පුළුවන්ද කියලා. හරි අර ගංගාද්දර හෝටලෙට එනවාලා. ෂුවර් නේ? දන්නවනේ ඉතින් මම වචනයක් දුන්නොත් කරනවා කියලා. එහෙනම් එච්චරයි. මම සෙට් කරගෙන ගංගාද්දර සෙට් කරමු කියලා. හරි. මොකද උඹ වර්ක්අවුට් කරන්නේ නැද්ද? අනේ මට ඔය 6 පැක් ඕනේ නෑනේ බං. මට මේ තියෙන 1 පැක් එක ඇති. අනික බං මේ කාලේ කෙල්ලොත් කැමති බඩ තියෙන කොල්ලන්ට. ඕකේ බං. ඔන්න ඉතින් බාරගත්තු වැඩේ කන්ෆර්ම්. හරිය? මොකද්ද බාරගත්ත වැඩේ? මොකක්ද අහන්නේ? අදහස උඹගේ පාටිය. අමතකුණාද ඒක? අමතකුණා නම් මතක් කරගනි. මට මතකයි මට හොඳට මතකයි. ආච්චි බැදපු කන්න කිව්වලු. කොහෙද සෙට් වෙන පොට් එක? දන්නවනේ ඉතින් UN ගැන පොඩි තැන්න මේ සෙට් කරන්නේ. හරිය? හරි. පොට් එක කොහෙද කියලා කියපන්කෝ. ගංගාද්දර හෝටල්. ගංගාද්දර හෝටල්? ආච්චිට කඩලා ගන්න කිව්වලු. මාර පොරන්නේ. හරි. අපි එන හවසට සෙට් වෙමු ආ. එකෙන්ම එනම් මන් තිබ්බා. හරිය? හරිය. හරිය. උගේ හරිය තාම ඉවර වෙලා නෑනේ බං. උගේ අයියා නම් හැබැයි ඒක හදාගෙන මචං. මූ තමා තාම හරිය එක ගා ඉන්නේ. උඹ එහෙනම් මේ සෙට් එකට කියපන් හවස සෙට් වෙමු කියලා. නෑ. උඹම කියපන්. නැත්නම් අන්තිමට පාටිය දෙන්න වෙන්නේ මට. මං දන්නවනේ අපේ පුතාලා සෙට් වෙන්න ගියාම. හරි මං කියන්නම්කෝ එන.
මේ මචං යුවේනයා කොහොමද බං ඔච්චර ඉක්මනට ගොඩ ගියේ? ඌ මාර වීදම් කිරිල්ලන්නේ කරන්නේ. උගේ අයියා තමයි අපට සල්ලි දෙන්නේ. අයියා මිනිහා මොනවද කරන්නේ? මියා මොනා කරම අපිට මොකද බං? ඒකත් ඇත්තද? ආවොත් මල් එක්කම තමයි නේද? නන්ද දන්නවනේ ඉතින් මම පොඩි කාලේ ඉඳන් මල් වලට ආසයි කියලා. මල් වලට ආස කරන්නේ මල් වගේම ලස්සන හිත් තියෙන මිනිස්සු තමයි. එනම් මේක බීලා ඉන්නේ. නන්දට දවල්ටම කනවද වේ? මේ මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. හැබැයි උන්න තරහ වෙන්න නම් බෑ. මොකද්ද? ඔයා ඊයේ හිටියේ ප්‍රශ්නකින් නේද? හැබැයි ඒ බස් එකේ ආපු ගමන් මහන්සිය නිසා නම් නෙමෙයි. නන්ද මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඔයා බෝනිබේ ඉන්නේ විතරම කෝල්ස් වල කියලා මට ආරංචි. කවුද නන්දට කිව්වේ බෝඩි මේ ආන්ටිද? ඔව්. හැබැයි ඉතින් යා එක කේලමක් විදිහට නම් නෙමෙයි කිව්වේ. හොඳද? ආන්ටි තාම මොනවද නන්ද කිව්වේ? එයා කිව්වේ ඔයා හැමදාම දුකින් කාටද මන්ද හැමතිස්සෙම කෝල් කරනවා කියලා. මට දැනගන්න ඕන ඒ කෙනා කවුද කියලා. එක අතකින් ඉතින් ඔයාගේ වයසත් එක්ක ඌව මහා ලොකු ප්‍රශ්නත් නෙමෙයි. හැබැයි පුතේ ජීවිතේ පටන් ගන්නත් කලින් හැමදාම දුකින් ඉන්නවනම් රණ්ඩු කරනවනම් අපිට ඒ ගැන තව ගොඩක් සැරයක් හිතලා බලන්න වෙනවා නේද? එයා හොඳ කෙනෙක් නන්ද? එතකොට රණ්ඩු උනේ? මට මොනවත් කියන්න එපා. ඔයා හොඳට හිතලා බලලා හරි තීරණයක් ගන්න. ඔයාගේ ජීවිතේ ඔයාට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔයා ඒක දන්නවනේ නේද? ඔව්. නන්දයික මට කියලා තියෙනවනේ. නන්ද බය වෙන්න එපා. මට මොන ප්‍රශ්න ආවත් මම මගේ අම්මා ආසාවෙන් හිටපු දේ මං කරනවා නැන්ද. මට බයක් නෑ. ඔයා ඒක කරයි. වසුද්ද බලාපොරොත්තු වෙච්ච විදිහටම ඔයා ගුරුවරියක් වෙයි. හැබැයි මේ යන ගමනේදී මොනවාරි බාධක තියෙනවනම් අපි ඒව අයින් කර ගන්න ඕන අනන්තා. මොකද මේ ලෝකේ අපි හිතන විදිහට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ.
සිද්ධ වෙන හැමදේම අපිට හිතා ගන්නත් බෑ. තේරුණාද ඔයාට? මම උරුංග හොද්දක් ලිපේ තියලා ආවේ. ඒක බලලා ඉන්න. මම දුකින් ඉන්න හේතුව ආකාශ් නෙමෙයි නන්දේ. මමමයි. එයා මට ගොඩක් ආදරේ. මමයි ඒ ආදරේ විඳින්න දන්නේ නැත්තේ. මොකද මම ආදරයට හරි ලෝභයි. මට බයයි ඒ ආදරේ නැති වෙයි කියලා. ආකාශ්ගේ ඇස්වලින් මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා නන්දේ. ජීවිතේ කවදාවත් දැනලා නැති ආරක්ෂාවක් එයා මගේ ළඟ ඉද්දි මට දැනෙනවා. හිතෙන් මාකෙවි ඔබගේ මතකේ පාරවයි මාරේ තුන්යමේ ඔබගේ වීමා රැඳී ඉන්නම් ඉන්න ආසයි ඔයනුමේ නිවාලන මේ මතක අතරේ නුඹ ළඟ තියන් රහසේ මේ මට උඹගෙන් දෙයක් අහන්න තියෙනවා. එහෙමද? උඹ හිතන්න එපා මම මේ ඕපදූප හොයන්න අහනවා කියලා. උඹ දන්නවනේ ඉතින් මං ඕපදූප හොයන කෙනෙක් නෙමෙයි කියලා. නේහා මන් දන්නේ නැද්ද ඔබ ගැන? කියපන්කෝ. මොකද්ද? මේ ආකාශ්ගේ අනුගේ ලව් ස්ටෝරි එක එන්ඩ් වෙලාද? අයියෝ බේමන්. නෑ ඉතින්. ඒ දවස්වල ආකාශ් අනුට කතා කරේ නැති වුණාම වොෂ්රූම් එකටවත් යන්න නැති එකි. අන්න දැන් ෆෝන් එකත් ඕෆ් කරගෙන ගමේ ගිහිල්ලා. ඉතින් ඒක පුදුම වෙන කාරණයක් නෙවෙයිද? ඒකයි මම ඇහුවේ. නෑ නෑ. කෙල්ල කාලෙකින් ගමේ ගියේ නෑනේ. ඒ හින්දා ඔය ගියේ. එතකොට ෆෝන් එකත් ඕෆ් කරගෙන? ඒ නම් මං හින්දා. මොකක්? උඹ හින්දා? ඒයි නෑ මං ඒකිට දිගටම කෝල් ගත්තානේ. ඒකිට ඒක කරදරයක් කියලා ඒක කිව්වා ෆෝන් එක ඕෆ් කරගන්නවා කියලා. මොකද උඹ නිකන් කින්ඩියට වගේ hina වෙන්නේ? නෑ ඉතින්. බාරි පුදුමයි බං. අයියේ බලපංකෝ මං අර කියට කියපු දේ නිසා උඹ ඒකියව බේර ගන්න ඕනි නිසා ඇරියා නේද ටොම් පචයක්. මොකටද බං ඔබට බොරු කියන්නේ? හරි හරි මම පිළිගත්තා. අප්පා උඹලා දෙන්න මං එනකන් ඉන්නම් කියලා මෙන්න මෙතනලා බීම බොනවා. දැන් ඔබ කියන්නේ ඔබ ලව් කරලා එනකන් අපි මෙතන වේලි වේලි ඉන්න ඕනේ. නෑ වේලි වේලි නෙමෙයි. උඹලා දෙන පෙඟි පෙඟි හිටියත් මට කමන්නේ නෑ. මේ කණේරු හරි කමන්නේ නෑ. මටත් බීමයක් ගෙනත් දීපන්. මේකි බලපන්. හරිනම් උඹයි අපිට අරන් දෙන්න ඕනේ මේ කන කට්ටට. ඒකනේ අකෝ. මෙතන ලව් කරලා ඇවිල්ලා දැන් අපි කෑමත් අරන් දෙන්න ඕනේද? ඔය ගෑනු තමයි. මේ මම තාම කෙල්ල හරිද? ගෑනු වෙලා නෑ. හරි හරි කෙල්ල කෙල්ල. මේකෙන් ගිහින් මොන හරි අරන් වරෙන් කම් දෙක ගිහින් මම. අනේ මගේ හොඳ කෙල්ල. කාලේ යන්මන්ට බෝඩිමට යන්න ඕනේ. ඒක නෙවෙයි මමි. මම විශාල්ට එන්න කිව්වා. එයාගේ හිත රිද්දන මොනවත් නම් කියන්න එපා. මොකක්? ඔය අර කොල්ලට මෙහෙට එන්න කිව්වා? ඔව්. ඉතින් බොරු ගන්න නැතුව ආදරේ කරන්න බෑනේ. ඇයි දැන් මේ ආයෙත් ඔන්න මන් දිහා බලන්නේ? මට පේන විදිහට මෙයාටත් කොල්ල නෑ මේ මට එහෙම කට්ටිය නෑ.